Hi guys, ඉතින් අද ඔයගොල්ලෝ ගිහලා ඉන්නේ මගේ 11 වෙනි vlog එකත් එක්ක. අද මම යනවා shooting. ඔව් අදත් මට shooting තියෙනවා යාළුවනේ. ඒ කියන්නේ මේ schedule එකේ අන්තිම දවස. පාන්දර 5 මාර්ට තමයි මාව වෑන් එකෙන් ගන්නවා කිව්වේ. යාළුවනේ අද මටයි මල්ලිටයි දෙන්නටම shooting තියෙනවා. ඔන්න ඉතින් වෑන් එකත් ඇවිල්ලා තියෙන්නේ. අපි හීන්සරේ වෑන් එකට නැගගෙන අපේ ලොකේෂන් එකට ගියා. මේ ඉන්නේ හිබුට අංකල් අනිත් පැත්තේ ඉන්නේ සුන්දර අංකල්. එයා ඇක්ටර් කෙනෙක් වගේම ඩ්‍රාමා සර් කෙනෙක්. යාළුවනේ ඔයාලත් අනිවාර්යයෙන්ම සෙන්සුරාදා ඉරිදයි හවස 5 ඉඳන් 6 වෙනකන් යන දෙරණ ටීවී එකේ සිනාවේ කතාවේ නාට්‍ය අනිවාර්යයෙන්ම බලන්න. ඒ නාට්‍යයේ මමයි මල්ලි දෙන්නම ඉන්නවා. යාළුවනේ මම මේ වෙලාවේ හොදටම බැන ඉන්නේ සුන්දර අංකල්ට. ඒ කියන්නේ ඇත්තටම නෙමෙයි ඩ්‍රාමකට. තරහා යනවා Hi guys. ඉතින් කොහමද? ඔන්න අද ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සිනාවේ කතාවේ ෂූටින් දවසේ. ඒක දන්නව ඒගොල්ලෝ. හරි දන්නා තමයි හිතනවා. ඉතින් අපි කාලේ එහෙම ඇවිල්ලා තියෙන්නේ. මම කෑවා කියලා දන්නවනේ මේනේ පොඩි. මම දේවා. මේන්නේ මගේ මල්ලි නෙමෙයි. මේන්නේ මගේ මල්ලි. මේ මුගේ මල්ලි. මේ කතාවට මගේ මල්ලි තාමු. මේනේ ගජනායක. මේ අදනම් පොඩි දැන් අයියාගේ මම්මි. මේ කතා දැන් වීඩියෝ කරන එක නා කවුද? ඉතින් යාළුවනේ අන්තිමට මේ මම කියන්නේ මේ ඉතින් යාළුවනේ කොහමද මේ අද අපි අන්තිමට කරන්න හිටියේ මගේ මේ සීන් එකක් හරිද? මගේ එකත් ඊට කලින් කරන්න හිටියේ දැන් වැස්සේ ඉන්න ඔක්කොම නැවතිලා තියෙන්නේ. මේ ඉන්නේ කස්ස. බලමුකෝ පයයි දීලා වැස්ස. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ සිනා කතාවේ ඇක්ටර්ලා ටික. අපි පෙන්නන්න යන්න. දැන් අපි කොහොමද එහෙමද කොයාට සුද්දේ ආයිබෝවට දැන් අපි කොහොමද එහෙමද කොයාට සුද්දේ යාළුවනේ අපි මෙතන තමයි ගොඩක්ම TikTok වීඩියෝස් එහෙම කරන්නේ නේද? ඔයගොල්ලෝ දෙකක් කියනවාද මේ අමේ නින්සාර කියලා TikTok එකේ ගහව බලන්නකො. ඒක කියනවා අපි කරමු ලස්සන TikTok. ඔයගොල්ලෝ මුගේ එක ෆලෝ කරන්න හරිද? අනිවාර්යෙන් මේ මුගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හරිද? ඉතින් යාළුවනේ සුන්දර මාමයි හිබුට අංකලයි නටනට සින්දු කියනවා. චික්කා අපි කොහොමද එහෙමද කොයාට සුද්දේ ආයිබෝවට සුපිරි. ඉතින් ජූලි කයිලා කියන්නේ සිනාවේ කතාවේ ලස්සන කතාවක්. මම හිබුට කියන කැරක්ටර් එක කරන්නේ මේ සුන්දර දෙරණ නාලිකාවේ විකාශය වෙන්නේ ඉරිදා සෙනසුරාදා සවස් 5ට ආදරණීය සැමටම දෙරණ නාලිකාවත් සමග එක්වෙන්න කියලා ආරාධනා කරනවා. ලස්සන නාට්‍යයක්. මේක ළමයි කතාවක්. ලස්සන සීන්ස් ඉස්සරහට එනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් බලන්න. ඉතින් යාළුවනේ අපි රොටි කන ගමන් ඉන්නේ. මේ රොටි නම් පට්ට සරයි රොටි සර නෑ ලුණු මිරිස් එක සරයි. අම්බෝ කට දනවා. දැන් නම් හරියටම අටට කාලක් වගේ ඇති. මේ හැමදාම මේ වගේ දෙනවා. ඊයේ නම් දුන්නේ සමෝසා උරුදු වඩ. අද මේවා විතරයි. රහයි හැබැයි මේවා. යාළුවනේ මේ ඉන්නේ අපේ සිනා කතාවේ තියෙන සුන්දර පොත්. ඔය බෑ කතා
පොඩ්ඩක් ඇත්තටම මේ කතා කරලා දරුවෝ එක තමයි මම මේ ඉන්නේ ඉතින් තේනවනේ මේ අද පොයේ දවසේ ඉඳන් පොඩ්ඩක් අර පොඩි ගතියක් තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ. හැබැයි දෙයනේ කියලා පොඩි ගතියක්වත් නැති හොඳ මේ නෝ පේනවා මැදින් පාගම මේ හරි අමාරුයි මාමගේ දරුවෝ රංචුව අපි පුදුම දරුවෝ රංචුවක් ඇත්තට මේ වගේ දරුවෝ ඉතින් යාළුවනේ අද අපි කියන්න දැන් සක්කාරයකට